ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපිට අලුතෙන්ම ඉවෙන්ට් කීපයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ඉවෙන්ට් ස්පින් කරන ගමන් පොඩි ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒ ගැන හැමෝම දන්නම ඇති. ඒ වගේම තමයි ඒ ප්‍රශ්න වලට පස්සේ කමෙන්ට් පෝස්ට් එකක් එහෙම දාන්න කිව්වා මම ඒකත් දාලා තිබ්බේ විදිහට. ඒ වගේම මම ඇවිල්ලා බලද්දි කමෙන්ට් එහෙම ගොඩ දෙනෙක් දාලා තිබ්බා. ඒ වගේම තමයි මම ස්ටේටස් දාන්න කිව්වා. ඉතින් ඒකත් දාලා තිබ්බා කොහොම හරි. ඉතින් කොහොම හරි දැන් අවුලක් නැහැ. ප්‍රශ්න ටික ඔක්කොම හරියාගෙන යන්නේ. ඉතින් කොහොම හරි කට්ටිය ගොඩ දෙනෙක් ඩයමන්ඩ් ටොප් අප් කරලා දුන්නේ කියලා එකේ කිව්වා කියලා තිබ්බා. ඉතින් ඔය කට්ටියගේ පොඩි ගාණක් අරගෙන මට නිකන් අර පැනලා යන්න මේ වයිටි එක නවත්තලා ඩයමන්ඩ් ස්ටෝර් එක නවත්තන්න කිසිම හේතුවක් නැහැ. ඉතින් ඔයාලට ටොප් අප් ටික ඔක්කොම දාලා දෙනවා. ඒ වගේම තමයි ඉදිරියට අද ඉඳලා අද කියන්නේ අද දවල් ඉඳලා වගේ ඔයාලට ඩයමන්ඩ් ඔක්කොම ටොප් අප් කරලා දෙනවා. ඉදිරියට ඩයමන්ඩ් ටික අලුතෙන් ටොප් අප් කරන අයට ටොප් අප් කරගන්න පුළුවන් හැමෝටම. ඉතින් ඒ හින්දා ඔයාලට පුළුවන් මේ නම්බර් දෙකෙන් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් දවල් ඉඳලා තමයි ඩයමන්ඩ් ටොප් අප් කරලා දෙන්නේ. ඉතින් දැනුත් ගමනක් යන්න තියෙන හින්දා ඉතින් මං කින්න මන්ද කොතනද කියලා කියන්නේ මොකද මේ ඒක ඉතින් ඔය කට්ටියට කියලා තේරුමක් නැහැනේ. ඒවා මගේ ප්‍රශ්නනේ. මගේ මේ වැරදි වුණා. ඉතින් ඒ හින්දා මේ ඔයාලට ඩයමන්ඩ් එක ටොප් අප් කරලා දෙන්න පරක්කු වුණා. ඉතින් ඔය කට්ටිය හැමෝම දන්නවා ගිය මාසේ ඒ කියන්නේ නොවැම්බර් මාසේ 27 වෙනිදා ඒත් ඔයාලට ඩයමන්ඩ් ටොප් අප් කරලා දෙන්න බැරි වුණා. ඒ හේතුව හැමෝම දන්නේ නැති ඒකත් මේ නායකගේ හින්දා ඉතින් එතනට ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ වගේම මේ මාසේ 25 වෙනිදා ඊට වඩා ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඉතින් හැමෝම දන්නව ඇති. මං ඉතින් විස්තර කියන්න යන්නේ නැහැ. ඉතින් එක තේරුමක් නැති හින්දා වීඩියෝ එකක් දික් වෙන හින්දා ඉතින් කොහොම හරි ඉවෙන්ට් එක ස්පින් කරමු. ඉතින් මාත් එක්ක හිටියා කොල්ලෝ ටිකක් කමෙන්ට් දාලා තිබ්බා. ඒ වගේ මේ අතරින් 100ට මේ 5ක් විතර බැනලා අරවා මෙව්වා දාලා තිබ්බා. ඉතින් අවුලක් නැහැ. කොහොම හරි කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි. ඒ වගේම මගෙන් වුණ වැරද්දට ඒ වගේම පරක්කුවට හැමෝගෙම සමාව ඉල්ලනවා. ඉතින් කොහොම හරි අද ඉඳලා දිගටම ටොප් අප් කරනවා. ඒ වගේම වීඩියෝ දානවා. ඉතින් අප්කමින් වීඩියෝ එහෙම ගොඩක් මට මග ඇරුණා. ඉතින් ඒවත් දානවා ඉදිරියට. ඒ වගේම ඉවෙන්ට් ස්පින් වීඩියෝත් දානවා. කොහොම හරි දැන් අපිට ඇවිල්ලා තියෙන ඉවෙන්ට් එක ස්පින් කරගෙන යමු. ඉතින් හරි මේ විදිහට ඔයාලට බලා ගන්න බලන්න මේ කට්ටියම ඉතින් ස්පින් කරලා අරගෙනත් ඇති. මේ ඉවෙන්ට් එක නම් මම හිතන විදිහට මට මතක විදිහට මේ එන දවසයි වෙලාවයි මම දාලා තිබ්බා වීඩියෝ එකක් ෂෝට් වීඩියෝ එකක්. ඉතින් ඒකත් ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඇනිමේෂන් එක ගැන නම් මට වීඩියෝ දාන්න බැරි වුණා. මේ ගැන මන් දන්නෙත් නෑ හරියටම කියන්නේ මට හොයලා බලන්න බැරි වුණ හින්දා මේ ගැන මන් දන්නෙත් නෑ. හරි කොහොම හරි අපි මේ ඉවෙන්ට් දෙක ස්පින් කරමු. ඒ වගේම අපිට දෙවෙනිදා හරියටම අලුත් මේ වෝ ගන්න එක එනවා. ඒ වගේම වයිටි කලිසම මේ මාසේ නෙමෙයි මේ මාස ඉවරයිනේ දැන්. ලබන මාසේ කියන්නේ ජනවාරි මාසේ ගොඩක් දුරට මං කිව්වේ ඔයාලට 10ට කලින් වගේනේ. ඉතින් මං හිතන්නේ 14 වගේ එන්න ඉඩ තියෙනවා ගොඩක් දුරට. ඉතින් කොහොම හරි ජනවාරි මාසයේ ඇතුළත වයිටි කලිසමත් වෙන මේකත් මම වීඩියෝ එකක් හරියටම කන්ෆර්ම් ඩේට් එකක් දාන්නම්. ඒ වගේම තම රින් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා 4 හෝ 6 වෙනිදා. ඉතින් ඒකත් මම වීඩියෝ එකක් දාන්නම්. ඉතින් හරි අපි මේ ඉවෙන්ට් එක ස්පින් කරමු. ඉතින් අපි බලමු කාලෙකින් ඉවෙන්ට් එකක් ස්පින් කරන්නේ සතියකින් වගේ. ඉතින් අපි ලක් එකත් එක්ක මොනවා වෙයිද කියලා බලමු. ඉතින් ඉස්සෙල්ලාම කෝකටත් ගෝල්ඩ් රොයල් එකේ ස්පින් දෙකක් විතර දීලා අපි ඉවෙන්ට් එක ස්පින් කරමු. ඉතින් අනිවාර්යෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න හැමෝටම දැනගන්න. ඒ වගේම ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක සබ් කරලා බෙල් එකත් ඕල් කරලාම තියාගන්න ඕනේ. ඉතින් පුදුම ලක් එකක් තමයි තියෙන්නේ. බලමු මොකක් එයිද කියලා. අන්න මොකක්ද ඉමෝට් එක? හරි මොකක් හරි ඔන්න ඉමෝට් එකක් ආවා. හරි ඒ ඉමෝට් එක නම් ගත්තා. බලමු දෙවෙනි ස්පින් එකක් දීලා පුළුවන් තරම් හැමෝම TikTok පැත්තේ වයිටි පැත්තේ හැම තැනම මේ Facebook පැත්තේ channel එක මේ ෂෙයා කරන්න පුළුවන් තරම් මේ ලොකු උදව්වක් ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. මොකද සතියකින් වීඩියෝ දාන්නේ එහෙනම් නොටිපි යන්නේ නැති කේස් තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම සබ් කරලා සපෝට් එකක් දෙන්න කියලා මතක් කරනවා. අන්න මේ ඉමෝට් එක මම හිතන්නේ අලුත් ඉමෝට් එකක්. හරි මේ තියෙන ඉමෝට් එක ඒක සුපිරි. හරි ඔන්න ඉතින් ඩයමන්ඩ් 2000 ගානක් ගියා. අවුලක් නැහැ. හරි අපි මේ ඉමෝට් එක තමයි ඕන අපිට. මේ ඉමෝට් එකත් ස්පින් දැන්වත් ඉතින් ලක් එකට අඩු ස්පින් ගානකින් ආවොත් ගොඩ අන්න ආවා. අවුලක් නැහැ ඒක ආවා. බලමු මේකෙන් මොකක් එයිද කියලා. අන්න ඒක ආවා. අම්මෝ ඕන මේක ආවා. අවුලක් නැහැ. ඩයමන්ඩ් 2000 ගානෙන් ඔන්න ඔක්කොම ඉමෝට් එක ගත්තා. ඉතින් අනිවාර්යෙන්ම මේ ඉවෙන්ට් එක ස්පින් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම ස්පින් කරන්න. ඔයාලටත් ගොඩක් අඩුවට ඩයමන්ඩ් ගන්න පුළුවන් මේක. මොකද එක ස්පින් එකක ඩයමන්ඩ් මේ අර අවසාන ස්පින් එකෙන් ආවට ඊනක එක අනිවාර්යෙන්ම ඔයාලට අඩු ගානකින් එන්න ඕන. ඉතින් හරි ඔන්න ඉතින් ඒ ඉවෙන්ට් එක හරි අපි ඊට පස්සේ මෙන්න මේ ඇනිමේෂන් එකක් ගමු. මේ පැක්වත් ඩවුන්ලෝඩ් කරලා නැහැ. මොකද මේ ෆෝන් එකත් නැති වෙලා අලුත් ෆෝන් එකකට හදාගත්තා. ෆෝන් එක කුඩු පට්ටම් වුණා. මේ කුඩු පට්ටම් වුණා. ෆෝන් එක හොයන්නවත් නැහැ.
ඉතින් ලොකු ප්‍රශ්නයක් වුණා. එක ෆෝන් එකක් මේ වැටිලා කුඩු පට්ටම් වෙලා හරි මොනවා හරි වෙලා ගියා විතරයි දැක්කේ. කොහොම හරි ඒක හොයන්න වත් නැහැ ෆෝන් එක. ඉතින් හරි කොහොම හරි ඔන්න අපි ස්පින් කරගෙන යන්න. ඒ වගේම ඩයමන්ඩ් টොප් අප් කරගන්න ගොඩ දෙනෙක් මැසේජ් දාලා තිබ්බා. අලුතෙන්ම ආයේ රිසිට් එකත් එක්කම මට මැසේජ් දාන්න. නැති වුණොත් අර WhatsApp එක අලුතෙන්ම හදපු හින්දා ගොඩ දෙනෙක්ගේ මැසේජ් පෙන්නන්නේ නැති හින්දා. එහෙම වුණොත් මට ගොඩක් ලේසි টොප් අප් ටික දාගෙන යන්න. දවල් ඉඳලා තමයි টොප් අප් කරන්න වෙන්නේ. ඒක මතක් කරන්න ඕන. මේ හරි මෙන්න මේ විදිහට අපි මෙතනින් next කියන එක දීලා අපි confirm දෙමු. ඊට පස්සේ අපි නවී ස්පින් එකක් දෙමු. මේකේ මොනවා වෙයිද දන්නේ නැහැ බලමු. මේකට ඩයමන්ඩ් 1500 ගණක් වගේ යන්නේ හැමෝම දන්නවා. ඉතින් මොකෝ ස්ට්‍රෝ ඉවෙන්ට් ඉස්සර ඉඳලා එන ඉවෙන්ට් එකක් තමයි මොකෝ ස්ට්‍රෝ ඉවෙන්ට් එක කියන්නේ. අයියෝ මේකත් කීයෙන් එයිද අම්මට සිරේ එකත් වැදුනා කියන්නකෝ. අම්මෝ ඇති. අවුලක් නේ. ඒ ඇනිමේෂන් එකත් උන්න ගත්තා. ඒක සෙට් සුපිරියක් තමයි. හරි අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න හැමෝම ඒ වගේම පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ TikTok පැත්තට YT පැත්තට ඒ වගේම මේ FB පැත්තට හැමෝම සෙට් වෙන්න. හරි ඔන්න ඉතින් අපිට ඩයමන්ඩ් පොඩි ගාණක් ගියා. ඔක්කොම ටික ගත්තා. ඉවෙන්ට් නෑනේ නේ. මේ ඉවෙන්ට් එක ස්පින් කරානේ. මේ ඉවෙන්ට් එක ස්පින් කරා. මේවා හරි ඔක්කොම හරි මේකත් හරි මේක අපිට එනවා දෙවෙනිදා. තව දවස් දෙකයි තියෙන්නේ හරියටම. හරි එහෙනම් අපි බලමු ගත්ත ටික කොහොමද කියලා. හරි මේ තියෙන ඉමෝට් එක. මේ තියෙන්නේ තව ඉමෝට් එකක්. ඊට පස්සේ මේකත් ගත්ත ඉමෝට් එකක්. හරි ඒ ටික හරි. ඊට පස්සේ අපිට ඇනිමේෂන් එක ඇවිල්ලා තියෙනවා. ඒකත් හරි. එහෙනම් ඉතින් අපි බලමු ඉමෝට් එක දාලා. මේක ගෲප් ඉමෝට් එකක්. මේක ලස්සන හැබැයි මේ ඉමෝට් එක. ඊට පස්සේ මේ ඉමෝට් එක තියෙනවා. ඊට පස්සේ අපිට මේ ඉමෝට් එක නම් පරණ ඉමෝට් එකක්. ක්‍රිස්මස් එකට දීලා තියෙන්නේ. පරණද අලුත්ද දන්නේ නැහැ. මතකත් නැහැ හරියටම. හරි ඔන්න ඉතින් ඔක්කොම ටික ගත්තා. එහෙනම් ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාලා ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න කියලා හැමෝටම මතක් කරනවා. එහෙනම් අද ඉඳලා ඉදිරියට ඩයමන්ඩ් එක টොප් අප් කරනවා. ඒ වගේම අනිවාර්යෙන්ම මේ අද ඉඳලා මේ වීඩියෝ දිගටම දානවා. අප්කමින් වීඩියෝ හැම එකක්ම දාන මේ හින්දා කට්ටියම channel එකත් එක්ක සෙට් වෙලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියෙන් පරිස්සම වෙන්න කට්ටියටම ජය වේවා.